සුන්දර තිරුකුණාමල බෙරළ තීරයේ ඉඳලා මේ රටේ අභිමානය, මේ රටේ ශ්‍රී රටට සාමය අරගෙන ආපු වීර පුතුන්, වීර සිංහයන්ගේ දක්ෂතාවයන් ටිකක් බලන්න. 22 වෙනි පාබල හමුදා ඍජුවෙන්තුවේ කෞතුකාගාරය බලන්න එන්න මට. මම travel with ලොක්කයි. අද ඉන්නේ ජීවිතේ ඉතාමත්ම වටිනාම සම්ස්ථානයක් මේ යන ගමනේ බොහොම වටිනාම තැනක. 22 වන පාබල හමුදා රෙජිමෙන්ටුවේ මියුසියම් එකේ තමයි තිරුකුණාමලේ අද මම රැඳිලා ඉන්නේ travel with ලොක්කයි. ඉතින් මගේ ජීවිතේ මට හම්බෙච්ච ලොකු භාග්‍යයක් මේ වගේ තැනකට ඇවිල්ලා මේ 30 වසරක සාපලත් කුරුළු යුද්ධය නිමා කරන්න, ඒ වගේම LTTE තුලින් ඒ වගේම ත්‍රස්තවාදීන් තුලින් ලබාගත්තු ඒ සියලුම හිමියන් ඒ වගේම වුන් පරිහරණය කරපු දේවල් මේ 22 වන පාබල හමුදා රිජිමේන්තුව සතුටු දෙන ඒ සියලුම අවියාවුද ඒ සියල්ලම අද අපි දැක බලා ගන්න තමයි ආවේ. ඉතින් මම ඉන්නේ ඒ වගේ තැනක. ඉතින් මේ වීඩියෝ එක තුලින් මම ඔයාලට පෙන්නනවා අද ත්‍රිකුණාමලය 22 වන පාබල හමුදා රෙජිමේන්තුවේ බොහොම සුන්දර අවියාවුද කෞතුකාගාරය බලන්න. ඉතින් ඕගොල්ලන්ටත් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා බොහොම හදවතින් ආදරණීය ඉල්ලීමක් කරනවා travel with ලොක්කයි සමග. අපි යමු තව ලස්සන දර්ශන ටිකක් බලන්න. රණවිරුවෝ මේ වගේ බොහොම කරකශ මේක ඇතුළ දැක්කාම පිස්සු හැදෙනවා. මේ වගේ එකට ගිහිල්ලා ඇත්තටම මේ වගේ අපි රට බේරගන්න කරපු ඒ ගැන ඇත්තටම තව අටුවා ටිකක් මොකටද මේ වගේ තැනක ඇවිල්ලා බලන්න ඕන විඳින දුක. රණවිරුවා කියන චරිතය විඳින දුක මොකද්ද කියන එක මේ වගේ තැනකට ආවහම නියමටම පේනවා. නියමටම දකින්න හම්බෙනවා. දිනන්න හරිද?
ඇත්තටම අපේ රණවිරුවෝ ඉඳපු දුක කියලා නිම කරන්න බෑ. ඉන්න ඔයාලට මේක ඇතුළ පෙන්වන්න කොහොමද කියලා මොන වගේ මොන තරම් මේ රටට යුද ජයග්‍රහණයක් අරන් මොන තරම් කට්ටක් කන්න නැද්ද කියලා ඔයාලට මේ වීඩියෝ එක බලලා ඉන්න මම මේක ඇතුළ පෙන්වන්න මොන තරම් අපහසුතාවයකින් මේ ගමන ගියාද. මේ පිටිපස්සෙන් ඔයාලට පේන්නේ 2000 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට ගෙන්නපු රොකට් ලොන්චර් එක තමයි මේ තියෙන්නේ බරාවිය. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති. මේක ටීවී එකේ එහෙම අනන්ත අප්‍රමාණ. ඉතින් මාර දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික බලාගෙන තමයි ට්‍රැවල් විත් ලොක්කා යන්නේ. ඉතින් අද අපි ඉන්නේ බොහොම ලස්සන තැනක. ඒ තමයි ත්‍රිකුණා මලය. 22 වන පාබල හමුදා රෙජිමෙන්තුවේ බොහොම අභිමානවත් කෞතුකාගාරය තුල. ඉතින් අද ඉන්නවා මගෙත් එක්ක එකතු වෙලා හැමදාම මගෙත් එක්ක ආදරණීය සහෝදරත්වය ලංකාවේ ආදරණීය සුප්‍රකට ගායන ශිල්පියා අපි ඉන්ද්‍රජිත් දොළමුල්ලය. ඒ වගේම ඉන්නවා පිටිපස්සේ ඇන්ටන් රොඩ්රිගෝ ආදරණීය පුත්‍රරත්නය සරත් රොඩ්රිගෝ ඉන්නවා අපේ දුබයි චන්ද්‍ර නිවේදන ශිල්පියා අපේ රණග විවස්ථා ආදරණීය දනුක රණසිංහ. ඒ වගේම පොඩි ළමයා ඉන්නවා හැමදාමත් ඔයාලට වේදිකාවට මාර ආදරය ලැබෙන මම හිතමුද සීයා ඒකම අන්කල් සීයෝරි ට්‍රැවල් විත් ලොක්කයි channel එක ඔයාලට අරගෙන මම එන ජය වේවා. අපි ආයෙ දවසක හම්බෙමු. තව ලස්සන දර්ශන ටිකක් පෙන්නන්න අපි යමු ඉස්සරහට. ඉතින් විශේෂ ස්තුතියක් තියෙනවා කරන්න අපිට මේ ස්ථානය නර්මන්න අවස්ථාව අරගෙන දුන්න මේ ත්‍රිකුණා මලය 22 වන පාබල හමුදා රෙජිමෙන්තුවේ අනුදිනධාරීතුමා. ඒ වගේම මේ පළාත භාර ඒ ආදරණීය ජේසන් නිලධාරීතුමන් සහ අපත් සමග එකතු වෙලා හිටපු අපිව මේ ස්ථානය ගැන මේ තිබෙන සියලුම අවි ආයුධ ගැන ඒ හැම දෙයක් ගැනම අපිට හොඳ මතකාවර්ජනයක් දුන්න. ඒ වගේම ලස්සන පැහැදිලි කිරීමක් කරපු ඒ සියලුම දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ආයෙ දවසක මේ වගේ ලස්සන සුන්දර වීඩියෝ එකක් වලින් අපි හමු වෙමු. ඔබත් සමග එකතු වෙන්න ට්‍රැවල් විත් ලොක්කයියා. ඉතින් මේ වගේ දර්ශන බලන්න අනිවාර්යයෙන්ම ට්‍රැවල් විත් ලොක්කයියාත් එක්ක ඒ වගේම මේ ස්ථානවලට එන්න කියලා හදවතින් ඉල්ලනවා. එහෙනම් ජය වේවා.
ජීවිතේ මාර්ම වටින දවසක් මාර්ම සුපිරි පොට්ටයක ඇත්තරම මේ වගේ සුන්දර දර්ශනයක් එක්ක එකතු වෙන්න ලැබීම ගැන travel with ලොක්කයියා මාර සතුටු වෙනවා. ඉතින් 22 වන පාබල හමුදා රෙජිමෙන්ටුවේ අපට ආйти සහ ඒ වගේම ත්‍රස්තවාදීන්ගෙන් අපේ රට මුදවා ගද්දි මේ 30 වසරක සාපලත් යුද්ධය අවසන් කරද්දී ත්‍රස්තවාදීන්ගෙන් ලබාගත් ඒ සියලුම ගිනියවේ සහ අනිකුත් සියලු දෑ ඒගොල්ලෝ යුද්ධය වෙනුවෙන් පාවිච්චි කරපු සහ අපට ශක්තියක් වුණු යුද්ධයේ ජයග්‍රහණය කරන්න අපට හයියක් වුණු ඒ සියලුම අවියායුධ සහ උපාංග මේ ත්‍රිකුණාමලය 22 වන පාබල හමුදා රෙජිමෙන්ටුවේ මේ කෞතුකාගාරයේ සතුව තියෙනවා. ඉතින් ඔබේ දරුවන්ට පෙන්වන්න ඕනේ ඔබේ දරුවෝ මේවා දැනගන්න ඕනේ රට වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපු ත්‍රිවිධ හමුදාවේ ආදරණීය රණවිරුවන් පාවිච්චි කරලා මෙන්න මේ වගේ හෙවි ගන්ස් පාවිච්චි කරලා තමයි අපේ රටට සුන්දර නිදහසක් අරන් දුන්නේ කියන එක ඔබේ දරුවා දැනගන්න අනිවාර්යෙන් දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ආදරණීය ඉල්ලීමක් දෙමාපියන්ට මේ දේවල් දකින්න එන්න ත්‍රිකුණාමලයට එන්න 22 වන පාබල හමුදා රෙජිමෙන්ටුවට එන්න පුංචි ප්‍රේසපත්‍රයක් අරගෙන මේ සුඳුරු දර්ශන ටික බලන්න ආවේ නැත්නම් අපේ ජීවිතේ වැඩක්